මේ තීර්ණාත්මක ව්‍යසනකාරී මොහොතේ සියලු දේශපාලන මතිමතාන්තර රට වෙනුවෙන් අමතක කරමු. ජාති, ආගම්, පක්ෂ, පාට ભેද වලින් තොරව එකට එක්වෙමු. දේශපාලනය කිරීමට ඕන තරම් කාලය ඇති අතර ව්‍යසනයට මුහුණ දීමට විශාල කාලයක් නැහැ. අපි එක්ව රට ගොඩනගමු. ගොඩනැගු පසු ඒ රටේ වෙන්වෙන්ව දේශපාලනය කරන්න අපට පුළුවන්කම තිබෙනවා. විශේෂයෙන් මට විශාල විශ්වාසයක් තිබෙනවා. මා මේ රට ගොඩනැගීම පිළිබඳව අචල විශ්වාසකින් කටයුතු කරන්නේ. මා අපේ රටේ පුරවැසියන් කෙරෙහි විශ්වාසය තබනවා. මා අපේ රටේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු රාජ්‍ය සේවකයන් විශ්වාසය තබනවා. මා මේ රටේ කර්මාන්තකරුවන්, ව්‍යාපාරිකයන් කෙරෙහි විශ්වාසය තබනවා. මා මේ රටේ බුද්ධිමතුන්, නව නිපැයුම්කරුවන් කෙරෙහි විශ්වාසය තබනවා. මා අපේ රටෙන් පිටත ජීවත් වෙන විදේශගත ශ්‍රී ලාංකිකයන් කෙරෙහි විශ්වාසය තබනවා. ඒ වගේම මා අපට හිතමිතුරු රාජ්‍යයන් කෙරෙහි අපි විශ්වාසය තබනවා. ඒ විශ්වාසය සහිතව මේ රට ගොඩනැගිය හැකි කියන දැඩි විශ්වාසකින් යුතුව අප මෙම කාර්යභාරයට මැදිහත් වී තිබෙනවා. නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනගනවා. මෙතෙන් සිට එය පටන් ගත යුත්තේ බිඳුවේ සිට වුවත් අපි අභියෝගය බාර ගන්නවා. ඒ වෙනුවෙන් පටු වාද ભેද වලින් තොරව සියලු දෙනාට මේ සාමික ප්‍රයත්නට එක්වන්න අපි ආරාධනා කරනවා. ජාතික හා ජාත්‍යන්තර වැඩපිළිවෙලක් ඔස්සේ මනා සම්බන්ධීකරණයකින් යුතුව කටයුතු කරමි. හෘද සාක්ෂියට අනුවම අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීමට කැපවීම කියා මා ඉල්ලා සිටිනවා. ඕනෑම අන්ධකාරයක ආලෝක ඇති බව අප විශ්වාස කරනවා. මේ අඳුරු දිනයන් පහව යන බවත් අප විශ්වාස කරනවා. ඒ නිසා අප එකාවන්ම නැගී සිටිමු. මේ කඳුළු සලන පාරාදීසය සුවපත් කරමු. දීප්තිමත් දිවයිනක් ගොඩනගමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.